සුබ දවසක් හැමෝටම. මම අදත් අලුත් වගා මිශ්‍රණයක් ඔයාලට ගෙනෙනවා. ඒක රත්මලානේ වගා මිශ්‍රණය. අනිත් එක තමයි මේ වගේ මේ වගා මිශ්‍රණ ගැන වීඩියෝ කවුරුත් කරන්නේ නැහැ. මේ වීඩියෝ ඔයාලට බලා ගන්න වෙන්නේ මගේ channel එකෙන්ම තමයි. බලමු අපි රත්මලානේ කොහොමද වගා මිශ්‍රණය කියලා. මම මේ කියන්නේ සැහැල්ලු ලී කුඩු කිලෝ 100කට වගා මිශ්‍රණය. අලුණු හෝ කැල්සියම් කාබනේට් ලීකුඩු කිලෝ 100කට කිලෝ 2කමාරක් දාන්න ඕනේ. ඒ කියන්නේ අපි අලුහුණු තියනවා නම් අලුහුණු දානවා නැත්නම් කැල්සියම් කාබනේට් දානවා ලීකුඩු කිලෝ 100කට කිලෝ 2කමාරක්. සහල් නියුඩු කිලෝග්‍රෑම් 10ක් දාන්න. අමතර පෝෂක කිලෝග්‍රෑම් 1ක් දාන්න. අමතර පෝෂක දානවා නම් කිලෝග්‍රෑම් 1ක් හරියන්න මුම් පිටි, කඩල පිටි, බඩේරුඟු පිටි, සෝයා පිටි ඒවා එකකින් කිලෝ එකක් හෝ නැත්නම් ඒවා කලවමේ කිලෝ එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 250යි. හොඳින් මතක තියාගන්න ග්‍රෑම් 250යි මැග්නීසියම් සල්ෆේට්. මම මේ කියන්නේ ලීකුඩු කිලෝ 100කට හරියන ප්‍රමාණයන්. ඔයාලා මේ විදිහටත් ඔයාලගේ විම්මල් පොට් හදලා බලන්න හොඳ අස්වැන්නක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් නැවත අලුත් කෘෂිකර්ම මධ්‍යස්ථානයක වගා මිශ්‍රණයකින් අපි ඔයාලව හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.